Hello guys, welcome to our YouTube channel. ඉතින් අද අපි අපේ පාඩමෙන් ඉගෙන ගන්නේ ශරීරයේ කොටස් ගැන. ශරීරයේ කොටස් වලට ජපන් භාෂාවෙන් කියනවා කරදනෝ බුබුන්. කරදනෝ බුබුන්. කරදා කියලා කියන්නේ ශරීරයට. එතකොට ශරීරයේ කොටස් වලට අපි කියනවා කරදනෝ බුබුන් කියලා. පාඩමට යන්න කලින් මතක් කරන්න කැමතියි ඔයාලට ඔයාලා ජපන් භාෂාවේ ආචාර විධි ගැන, ඊතර අංක 1 ඉඳන් 100 දක්වා ගණන් කරන හැටි ගැන සහ සතිය දවස් ගැන ඉගෙන ගන්න කැමති නම් අපේ channel එකේ අපි මේ වීඩියෝස් පෞද්ගලික සති කිහිපෙදී අතුරත් කරලා තියෙනවා. ඔයාලට ඒක බලන්නත් පුළුවන්. ඒක බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දැනටත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි අලුතෙන් දාන වීඩියෝස් බලන්න කැමති නම් ඔයාලට bell icon එකත් click කරන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි අපේ පාඩමට යමු. මුලින්ම තියෙනවා අතම. අතම කියලා කියන්නේ ඔළුවට. අතම ජපන් භාෂාවෙන් අපි අපේ ඔළුවට head එකට කියන්නේ අතම කියලා. අතම. ඊළඟට තියෙනවා මුහුණ. අපේ face එක. face එකට අපි ජපන් භාෂාවෙන් කියන්නේ කව්. 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 ඊළඟට තියෙනවා කට. අපේ මවුත් එක. මවුත් එකට අපි කියන්නේ ජපන් භාෂාවෙන් කුචි. 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 ඊළඟට තියෙනවා කන. කනට අපි ජපන් භාෂාවෙන් කියන්නේ මිමි. 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 ඇසට අපි ජපන් භාෂාවෙන් කියන්නේ මෙ. 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 ඊළඟට අපි අතට ජපන් භාෂාවෙන් අපි කියන්නේ තේ. 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 අත් දෙකටම කියනවා මම එක මේකට ඇඩ් කරේ නෑ. අත් දෙකටම කියන්නේ රියෝතේ. 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 එක අතක් නම් තේ. තේ. ඊළඟට තියෙනවා අපේ බෙල්ල, නෙක් එක. බෙල්ලට අපි ජපන් භාෂාවෙන් කියන්නේ කුබි. 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 උරහිසට අපි ජපන් භාෂාවෙන් කියන්නේ කතා. 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 ඊළඟට තියෙනවා අපේ කකුල. කකුලට අපි කියන්නේ අෂි. 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 කකුල් දෙකටම අපි කියනවා රියෝ අෂි. රියෝ අෂි. රියෝ අෂි. මේ වීඩියෝ එක ඔයාලට ජපන් භාෂාව ඉගෙන ගන්න උදව්වක් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තවමත් අපේ Fluent Future YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරොත් ඔයාලට අපේ අලුත්ම වීඩියෝස් බලා ගන්නත් පුළුවන්. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඔයාලව හමු වෙන්න ඉක්මනටම එන්නම්. එතෙක් ඔබට සුබ දවසක්. සයොනාරා.